Lollipop essay review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලට අද අපි අරගෙන ඉන්නේ Dragon King's Decrees කියන fantasy historical Chinese drama එක. මේ කතාවට පාදක වෙන්නේ මකර රජුගේ සිරුරේ තිබුණු මකර සලකුණක් අහම්බෙන් මනුස්ස තරුණියකගේ අතේ සටහන් වීමත් සමග මකර රජුට මේ සලකුණ නැතුව කිසිම දෙයක් කරගන්න බැරි වෙන නිසා මේ තරුණිය සමග සම්බන්ධ වෙන්න සිද්ධ වීමත් සමග මුහුණ දෙන වෙනස්ම සිදුවීම් පෙළක් ගැන කියන්නේ. ඉතින් ඔහු කොහොම ඇයට සමීප වෙයිද? මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා බලන්න දිගටම කතාවත් එක්ක එකතු වෙලා ඉන්න. තවමත් Lollipop essay review channel එක subscribe නොකරපු යාළුවෙක් ඉන්නවා නම් notification bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඇවිත් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි Dragon King's Decrees drama එකේ පළවෙනි කොටස බලන්න යමු. එක්තරා නගරයක නරක පෙරනිමිත්තක් ඇවිත් තියෙනවා. ඔය කාලේදී තමයි අද කතාවේ ප්‍රධාන කතා නායිකාව වුණ ෆෙන්ජිලුවෝ ඉපදිලා තියෙන්නේ. මේ පෙරනිමිත්තට අනුව මේ ලෝකයට යක්ෂයෙක් එනවා කියලා තියෙනවා. ඉතින් ඇයගේ ඉපදීමත් එක්ක ඇයව ශාපයක් විදියට හඳුන්වලා තියෙන්නේ. ඇයට ආධ්‍යාත්මික මූලයක් නැති නිසා ඇයට පිරිස හිරිහැර කරන්න අරගෙනත් තියෙනවා. අන්තිමටම ඇය ෆෙන් හා ලෙන් පවුල අතර විවාහ සන්තානයක ඉත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒත් ඇත්තටම ලෙන් පවුලේ ලෙන් හව් හා ෆෙන් පවුලේ ෆෙන් යුක්ගේ අතර සම්බන්ධතාවයක් තිබිලා තියෙනවා. මේ නිසා ජීලුවෝට මේ විවාහය නතර කරන්න ඕනි වෙලා තියෙනවා. ඒ හින්දා ෆෙන් මන්දිරයෙන් ඇය පැනලා යන්න ක්‍රමයක් හොයාගන්න හදලා තියෙනවා. ජීලුවෝට ටිකක් හරි ආදරයක් තිබුණේ ඇයගේ දෙවෙනි මාමගෙන්. ඔහුටත් මේ වෙලාවෙදී ඇයට උදව් කරන්න බැරි වෙනවා. ඒත් වෛද්‍ය ශාස්ත්‍රයේ ඇයට උගන්වන එක විතරයි ඔහුට කරන්න පුළුවන් එකම උදව්ව සටන් කලා හැකියාව නැති නිසා. ඉතින් වෙද ශාස්ත්‍රයෙන් අනිත් අය මත යැපෙන්නේ නැතුව Tamanට කියලා දෙයක් කරගන්න ඔහු ඇයට උගන්වන්නේ. ඔය අතරේදී පෙන්නනවා මෝෂන් කියලා මකර කුමාරයෙක් පිරිසට පහර දෙනවා. ඉතින් ඔහු එක්ක කතා කරන ඔහුගේ සහෝදරයා වෙන නීරෝන්ජී ඇවිත් ඉන්නවා පෙන්නනවා. ඔහු ඇවිත් ඉන්නේ මෝෂන්ව නැවත මකර භූමියට එක්කගෙන යන්න. මොකද ඔහු මිනිස් ලෝකයේ පූජින්වල පූජනීය කන්‍යාවක් සමග විවාහ සන්තානයක් ඇති කරවන්න හදන්නේ. ඒකෙන් මකර භූමියේ ස්ථායීතාවය පවත්වා ගන්න ඕනි වෙනවා. ඒත් මෝෂන් නම් හිතන්නේ නැහැ එයාලගේ මකර අපේ භූමිය මේ කියන දෙයින් විතරක් ආරක්ෂා කරන්න පුළුවන් කියලා. එතකොටම ඔහුගේ සහෝදරයා පිටට පහරක් එල්ල කරනවා. මකර රජුගේ අනුප්‍රාප්තිකයා මෝෂන් වුණු දවසේ ඉඳලා ඔහු එක්ක මේ සහෝදරයා වුණ නීරෝන්ජිට තරගයක් ආරම්භ වුණා කියලා. ඒ අනුව දෙන්නා එක්ක සටනක් ආරම්භ කරනවා. මකර කුමාරයා මෙතනින් සටන් කරලා පිට වෙලා යන්නත් ගන්නවා. කොහොම හරි ඔය හිමේ ඇවිදගෙන යමින් හිටපු ජේලුවෝට බිම වැටිලා ඉන්න මකර රජුව හම්බ වෙනවා. හැබැයි ඇය නම් කවුද මේ ඉන්නේ කියලා දන්නේ නැහැ. ඒත් ඇය දැන් වෛද්‍යවරියක් නිසා ඔහුගේ නාඩි පරීක්ෂා කරලා බලලා අත ඉවත් කරන්න හදනකොට ඔහු ඇයගේ අතින් තදින් අල්ල ගන්නවා. ඒකම එක පාරටම ඔහුගේ ඇඟිල්ල තිබුණු මකර සලකුණ ඉවත් වෙලා ගිහින් ඇයගේ අතේ සලකුණ මතු වෙනවා. ඒකම මෝෂන් අවදි වෙද්දී සලකුණ නැහැ කියලා දකින්නේ. ඇයි නම් මොහු මේ කියන දේවල් වලට හිතන්නේ ඇයව රවට්ටන්න හදනවා කියලා. මේ නිසා ඌට ඇයගේ භූමියෙන් පිට වෙන්න කිව්වාම ඇයගේ අතේ අර මකර සලකුණ තියෙනවා දැකලා ඔහු කලබල වෙනවා වගේම ඇයටත් හිතා ගන්න බැරි වෙනවා මොකක්ද මේ උනේ කියලා. ඉතින් ඔහු පුදුම වෙලා හිතන්නේ එයාලගේ මකර වංශයේ සලකුණ ඇයට මාරුුණේ කොහොමද කියලා. මේ අතර මකර භූමියේ පාදකයේ බිඳ වැටේ කියලා බයෙන් මෝෂන්ගේ තාත්තා වෙන මකර රජු ඉන්නවා. මෙතනට නීරෝන්ජී හොඳ කෙනා වගේ ඇවිත් සහෝදරයව බේරගන්න කියනවා. ඔහුට යක්ෂයින් පහර දීලා තුවාල වෙලා අතුරු දහන්න උනා කියලා. ඒත් මකර අධිරජු පුදුම වෙන්නේ මෝෂන්ගේ තත්වයේ එක්ක කොහොමද ඌට පහර දුන්නේ කියන දේ. ඉතින් නීරෝන්ජී Tamanගේ අතේ වැරැද්ද කියමින් කවදාවත් යක්ෂ ශක්තිය මිනිස් ලෝකයට බලපායි කියලා හිතුවේ නෑ කියමින් බොරුවට දුක් වෙන්න ගන්නවා. ඉතින් අධිරජු බායිලෝ හා යුවන් කියලා දෙන්නෙක්ට මෝෂන්ව හොයාගන්නාන කරනවා. ඉතින් නීරෝන්ජී හිතන්නේ මෝෂන් මේ වෙද්දී ඇන්විෂන් වේදනාවට පත් වෙලා අනිවාර්යයෙන්ම මැරෙයි කියලා පුංචි හිනාවක් එක්ක පිට වෙලා යන්න ගන්නවා. ඔන්න මකර කුමාරයා හීනෙන් හොඳටම බය වෙලා එකපාරටම හැරෙනකොට ජීලුවෝ පිහියක් අතින් අරගෙන ළඟට එනවා දැකලා ඇයව නතර කරනවා. ඇයි නම් කියන්නේ ඔහුට බෙහෙත් දාලා ශක්තිය නැවත ගන්න ඕනේ උනේ කියලා. ඒ වගේම ඌට දුර්ලභ විෂක් දීලා තිබුණේ කියලා
කියලාත් පැහැදිලි කරන්න ගන්නවා. ඒකෙන් ඌව මැරෙන්නත් උනත් පුළුවන් කියලා. මෝෂන්ට නම් තරහක් එන්නේ මිනිස්සෙක් ඒ විදිහ දෙයක් ඔහුට කියන එකට. ඇයත් තරහින් කියනවා මම වෙදදුරෙක්. හැබැයි ඇන්විෂ සම්පූර්ණයෙන්ම සුව කරන එක නම් ඇයට විශ්වාස නැති වෙනවා. ඔන්නේ ඒකම කෙනෙක් එනවා ඇහිලා ඇය බලන්න යනකොට අර ලින්ඩු ආයෙත් ඉන්නවා දැකලා මොකද ආවේ අහන්නේ. මොකද ඒ අයගෙන් ඇය ඈත් වෙලා තනියම ජීවත් වෙන නිසා. ඔහු ඇයට බෙහෙත් වගේක් අරගෙන ආවා කිව්වත් ජීලුවෝ නම් ඔහුගේ ඇති දන්න නිසා අවංකව අවදේ කියන්න කියනකොට පිරිමියෙක්ට කාන්තාවන් ගොඩක් ඉන්න එක සාමාන්‍ය දෙයක් කියලා ඇයට අර බෙහෙත් ටික දෙන්න හදද්දී ඒක ඇය ප්‍රතික්ෂේප කරලා ඔහුට යන්න කියන්නේ. ඉතින් ඔහුට ඇයවත් කසාද බැඳගන්න උවමනාවක් තියෙන නිසා පස්සෙන්ම එනවා. ඒත් ඇය ඔහුට හොඳටම බනීති. ඇයගේ බෙල්ල මිරිගල පහර දෙන්න ගන්නකොටම මෝෂන් එකපාරටම ඇවිත් ඇයිව ඇදලා අරගත්තාම ලෙන්ඩුවෝව මකර රජුගේ ශක්තියට විසි වෙලා යනවා. ඒ වගේම ලෙන්ඩුවෝ ඌට පහර දෙන්න හදද්දී මෝෂන් ඇයගේ අත අල්ලගෙන අර මකර සලකුණත් සමග සම්බන්ධ වෙලා ලෙන්ඩුවෝට පහර දෙන්න හදද්දී එතනින් ඔහු පැන ගන්නවා. ඒ වගේම නීරෝන්ජී ඇවිත් ඉඳලා හැමදේම බලාගෙන ඉන්නකොට මෝෂන් යන්විෂත් එක්ක වේදනාවෙන් ඉන්නවා දකිනවා. ජේලුවෝද ඌට ශක්තිය වැය කරන එකට කෑ ගහද්දී ඔහුගේ සලකුණ ආරක්ෂා කරන්න මේ දේවල් කළේ කියනවා. ඉතින් දැන් මෝෂන්ට හිතෙන්නේ එයාගේ සලකුණ නැතුව මිනිස් ලෝකයේ ආයුධ වලින් පවා එයාට පහර දෙන්න පුළුවන් කියලා. ඒ නිසා අපහු සලකුණ ගන්න කොහොමද කියලා ඇයගෙන් අහද්දී ඇය කෑ ගහනවා මටත් මේක ඕනේ නැහැ. ඔයා ඉස්සර වෙලා ඇඟේ ඇති වස ටික මර්ධනය කරගෙන ඉන්න කියලා. ඔහුගේ ඇඳුම ඉවත් කරලා තුවාල වුණ තැනට ප්‍රතිකාර කරන්න ගන්නවා. ඔහු වේදනාවෙන් දඟලනකොට ඇය හිමින් සැරේ ප්‍රතිකාර කරන්න උත්සාහ කරනවා. ඒ අතරේදී ඔහුගේ නම පවා ඇය අහලා දැන ගන්නවා. බෙහෙත් කරලා ඉවරුණාට පස්සේ ඔහු ඉන්න තත්ත්වයේ නරක බවත් පැහැදිලි කරලා දෙනවා වගේම ඇය මකර දෙවියන් අදහන නිසා මිනිස්සුන්ගේ සැබෑම දෙවියන් ඔහු බව කියනකොට මෝෂන් කෑ ගහන්නේ එයාගේ සලකුණ නැවත ලබා ගන්න ඕන කියලා. සලකුණ ඇගේ අතට එද්දි සිද්ධ වුණ අසාමාන්‍ය දේ මොකක්ද? ඒ දේ නැවත අත්හදා බලමු කියලා ඔහු නම් ඇයිද කියන්නේ. ඒ සිදුවීම වුණේ හිම වැටෙනකොට නිසා දැන් ගිම්හාන කාලයත් උදා වෙලා ඇති බව ඇය පැහැදිලි කරලා ශීත කාලයේ එනකන් ඉමු කියනවා. ඉතින් මෝෂන් ඇයව එළියට එක්කගෙන යනකොට හිම වැටෙනවා දකින්නේ. ඒ අනුව ඔහු නැවත උත්සාහ කරලා බලන්න හදනකොට ජීලුවෝට පළවෙනි පාරට ඔහුගේ පෙනුම දැකලා හිත ඇදිලා යන්න ගන්නවා. මෝෂන් ඇගේ අතින් අල්ලගෙන මකර සලකුණ මාරු වේද කියලා ඔන්න ගොඩක් වෙලාවක් බලාගෙන ඉන්නත් ගන්නවා. දැන් නම් ජීලුවෝට සීතල වැඩි නිසා ඉන්න බැරි වෙනවා. ඇයට මෙතනින් යන්න ඕනේ කියලා අත අතහැරලා ගේ ඇතුළට ගිහින් හොඳට නිදා ගන්නවා. ඉතින් ඇයටත් තුවාල ශරීරයේ ඇති නිසා ඔහු ඇය ළඟට ගිහින් හිතන්නේ දරුණු තුවාල තියාගෙන මට ප්‍රතිකාර කරන එක ගැන හිතන්නේ කියලා ඇයව සුවපත් කරන්න ඔහුගේ බලය පාවිච්චි කරනවා. එතකොට ඔහු දුර්වල වෙනවා වගේම ජේලුවෝගේ නළල මත සලකුණක්ද මතුවෙන්න ගන්නවා. මෝෂන් එහෙම්මම ඇය ළඟ සිහිය නැති වෙලා ගිහින් උදේ ජේලුවෝ ඇහැරෙද්දී මෝෂන් ළඟ නිදාගෙන ඉන්නවා දැකලා බය වෙලා කෑ ගහනවා. එතකොට තමයි ඔහු ඇහැරෙන්නේ. ඉතින් නිින්ද යනකොට ඇයව අල්ලන් හිටපු එකට කෑ ගහන්න ගන්නවා. ඇයට ඊයේ උණ තිබුණ හින්දා බලාගත්තා කිව්වත් ඇයි නම් අහන්නේ ඔයා වගේ කෙනෙක් මිනිස්සුන්ව බලා ගන්නවද? එහෙමත් නැත්නම් මගෙන් ප්‍රයෝජනය ගන්න හැදුවද කියලා. ඉතින් කොහොම වුණත් ඇයගේ ඇඟට නම් සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. ඇය නැගිටලා ඇවිත් ඔහුගේ නාඩි බලද්දී යන්විෂ අඩු වෙලා කියලා තේරුම් යනවා. එතකොට ඇය අහන්නේ ඊයේ රෑ හොරෙන් බෙහෙත් බිව්වද කියලා. එතකොට ඔහු කියන්නේ මම ඔයාව තුරුල් කරගෙන නිදාගන්න එක කරේ කිව්ව ගමන් ඇය ඔහුගේ කටවහල කතාව නවත්තනවා. එතකොට ඇයි මකර සලකුණ තියනවා දැකලා තාමත් මේක තියනවනේ කියමින් ඉවත් කරන්න හදනවා. මෝෂන් නම් කියන්නේ ඒ සලකුණ ඔහුගේ නිසා ඇය ඔහුගේ සේවකයා කියලා. ඇය ඔහුගේ ජීවිතේ බේරලා දැන් ඇයගේ ගෙදර ඉඳලත් ඔහුගේ සේවකයා වෙන්න කියනකොට කෑ ගහනවා වගේම මේ සලකුණ ඇයගේ අතට ආවේ විශේෂ හේතුවක් නිසා කියලා ඇය හිතනවා. ඒ හින්දා ඔහුට ඇයට උදව් කරන්න කියන්නේ. ඒ අනුව ගෝජින් නගරයට එක්කගෙන යන්න කියනවා. එතකොට සලකුණ ඉවත් කරන ක්‍රමයක් දෙන්නට හොයාගන්න පුළුවන් නිසා ඔහු නම් අහන්නේ උදව් කරන්නේ ඇයි කියලා. එතකොට ඇය පැහැදිලි කරනවා ෆෙන් මන්දිරයේ ඉන්න කාන්තාවන්ට විවාහ නොවී පිට වෙන්න අවසර නැහැ.
මේ නිසා මාව විවාහ කරගන්නවා වගේ රඟපාන්න. එතකොට මට ෆෙන් මන්දිරයට යන්න පුළුවන් කියලා. ඒ දෙයට ඔහු අකමැති වුණාම ඇය දොස් කියන්නේ ඔහුට සීතල හදවතක් තියෙන්නේ කියලා. මේ නිසා ඔහුට සලකුණ ගන්න එකත් අමතක කරන්න කියන්නේ. ඉතින් ඇය දෙවෙනි මාමගෙන් මේ දෙයට උදව් ඉල්ලන්න හිතනවා. ඒ අනුව ජීලුවෝ එළියට එද්දී ඇයගේ සහෝදරිය වුණ ෆෙන්යුන්ගේ පහරක් ගහලා සිහිය නැති කරලා දානවා. ඔය අතර මෝෂන්ට මතක් වෙන්නේ ජීලුවෝ මකර දෙවියන්ට පූජාවක් පවත්වමින් භක්තියෙන් වන්දනා මාන කරමින් ඔහුගේ සුවය ප්‍රාර්ථනා කළා. මේ වෙලාවේදී මකර භූමියේ අධිරාජු මෝෂන්ව හොයාගෙන ඉන්න කියලා එවපු සේවකයන් මිනිස් ලෝකයට ඇවිත් කල්පනා කරන්නේ මකර කුමරු මකර මාලිගයේ ඉන්නේ නැතුව මේ වගේ තැනකට මොකට ආවද කියලා හිතාගන්න බෑ කියලා. ඒත් සේවකයෙක් මකර කුමරුට සැලසුමක් තියෙන නිසා ආවි කියත්තිම තරුණ මාස්ටර් ඉන්නවා දැකලා ඉක්මනටම ළඟට යනවා. ඔය අතර ජීලුවෝව සහෝදරිය එක්කගෙන ඇවිත් යම්කිසි දෙයක් කරන්න සැලසුම් කරන්න හදනවා ඇයිව වරදට පටවන්න. ඒ අනුව කාමුක සුවය ඇති සුවඳ තුමක් ඇයට සිහිය නැති අතරේ යුන්ගේ දල්වලා තියෙනවා පෙන්නනවා. ඔන්න ඔය අතරේදී මෝෂන් Tamanගේ මකර සලකුණට උන වැඩේ සේවකෙන්ට කියලා ඒක නැවත ලබා ගන්න ඕනි බව කියනවා. ඒ වගේම ඔහුගේ සිරුරට යන් විෂ ඇතුල් කළ කෙනා නීරොන්ජී නිසා ඒ කෙනත් මෙයාලට කියලා හින්දා මකර රජුට මේ ගැන වාර්තා කරමු කිව්වත් මෝෂන්ට සාක්ෂි නැතුව ඒ දේවල් දැම්ම කියන්න ඕනේ වෙන්නේ නැහැ. මොකද මේ වෙලාවේ යන් විෂ ශරීරයේ ඇති නිසා යම්කිසි දෙයක් කරන්න ගින් දරුණු ප්‍රතික්‍රියාවක් ගෙයින් නැති වෙනවට ඔහු කැමති වෙන්නේ නැහැ. ඉතින් ජීලුවෝ ළඟ සලකුණ තිබුණත් ඇයට ලං වෙද්දී සිරුරේ ඇති විෂ සමනය කරගන්න පුළුවන් නිසා ඉවසගෙන ඉන්න හිතනවා. ඔන්න ඊළඟට පෙන්නන්නේ සිහිය නැතුව හිටපු ජීලුවෝ ළඟට කෙනෙක් ඇවිත් පිස්සුවෙන් වගේ හැසිරෙන්න හදනවා. අන්න එතකොට ඇය ඇහැරෙනකොට කැරකැවිල්ල ගතියක් දැනෙද්දී මෝෂන්ටද සලකුණ අනතුරක කියලා තේරෙනවා. ජීලුවෝට කරදර කරන්න හදන පුද්ගලයා යුන්කී එව්වේ තරුවෙක් හදවන්න කියනවා. ඒ එක්කම මෝෂන් ඇයව හොයාගෙන එනකොට ලෙන්හුවෝ මගේ ඉඳලා ඌව නතර කරන්න හදද්දී මෝෂන් තරහින් පිරිසට පහර දෙන්න ගන්නවා. මේ අතර අර පිස්සුවෙන් වගේ ඉන්න පුද්ගලයා ඇයගේ බෙල්ල තද කරද්දී මකර සලකුණ දීප්තිමත් වීමත් එක්ක මෝෂන් නැවිත් ඇයව බේර ගන්නවා අර පිස්සු මිනිස්සයාට පහර දීලා. අන්න එතකොටම ෆෙන්යුන්ගේ වැඩිහිටි පිරිසත් එක්කම මන්දිරයේ ඇතුළට එද්දී වෙන පිරිමියෙක් ඉන්නවා දැකලා මූණ වෙනස් වුණත් ඇය මේකත් අවස්ථාවක් කරගන්නවා ජීලුවෝට අපහාස කරන්න. ඉතින් ෆෙන් ප්‍රධානියා මෝෂන්ට ගෑ ගහන්නේ ඇයව අරගෙන යන්නද හැදුවේ කියලා. අන්න එතකොට ඌ කියනවා ජීලුවෝ ආරක්ෂා කරන්න හැදුවේ කියන දේ. ඒත් එතකොට යුන්ගේ ජීලුවෝ ඇයගේ අම්මා වගේමයි කියමින් අපහාස කරද්දී ජීලුවෝටත් තරහක් ඇති වෙලා නළලේ ඇති සලකුණ මතු වෙනවා. ඒ එක්කම ඒක පුද්ගලයෙක් කියන්නේ මේ මිනිස්සයා හම්බ වුණාම ආධ්‍යාත්මික වගා දියුණු වෙලා නේද? දෙන්නම යක්ෂයින් වෙලා ඒ නිසා විනාශ කරලා දාන්න ඕනේ කියලා කෑ ගහනවා. ෆෙන් ප්‍රධානියා හා දෙවනි මාමට කර ගියා ගන්න දෙයක් නැති වෙනකොට ජීලුවෝ මෝෂන් එයාගේ රෝගියෙක් ඒ නිසා ඔහුගේ විෂ ඉවත් කරන්න ෆෙන් මන්දිරයෙන් පිට වෙන්න ඕන කියනවා. මේ මොනවා කිව්වත් යුන්කී හදන්නෙම දෙන්න ලැජ්ජ නැති දෙන්නෙක් කියලා සමාව දෙන්න හොඳ නෑ කියන එක. ඉන්නම බැරි තැන මකර කුමරු Taman රෝගියෙක් බව පෙන්නුවාම ෆෙන් ප්‍රධානියා දෙන්නට පිට වෙන්න එපා. හෙට මේ ගැන බලාගමු කියලා දඩුවම් නොකර ඉන්න හදන්නේ. යුන්කී නම් මේකට තරහින් හැසිරෙන්නේ. ඊට පස්සේ ෆෙන් ප්‍රධානියා ජීලුවෝගේ දෙවෙනි මාමට අනාගතයේදී ඇයව බලාගන්න පොරොන්දු කරගන්නවා කවුරුත් නැති තැනදී. මේ අතර යුන්කී කරන්නේ අනිත් වැඩිහිටි පිරිසව රැස් කරලා තාත්තා ජීලුවෝව ආරක්ෂා කරන්න හදන නිසා අර පිරිසගේ ඔළුව වෙනස් කරන්න හදනවා. දූෂිත කාන්තාවක් මන්දිරේ තියාගන්න එක හොඳ නැහැ. ඒ නිසා නීතියට අනුව වැඩ කරන්න ඕන කියලා. ඒ අනුව පෙන් පවුලට වෙන අපකීර්තිය නැති කරගන්න ඇයව කිල්ලවල මරන්න හදනවා වගේම යුන්කීව ලෙන් පවුලට විවාහ කරලා දෙන්න යෝජනා කරනවා. ඔන්න යුන්කී කරන්නේ තාත්තට සුප් එකක් ගිහින් දෙනවා යම්කිසි දෙයක් දාලා පහුවදාට කලින් නැහැරෙන්න බැරි වෙන්න. එතකොට ජීලුවෝව කට්ටියටම මරලා දාන්න අවස්ථාව ලැබෙන හින්දා ඒ අනුව පහුවදා ජීලුවෝව දියේ කිල්ලවල මරන්න හදනවා. නොමනා ප්‍රේම සම්බන්ධතාවයක් විවාහ යෝජනා කරලා තිබෙලත් පවත්වාගෙන ගිය නිසා ඒකෙන් පවුලට වුණ නින්දාව බලක්වා ගන්න පුළුවන් කියලා. යුන්කී නම් සතුටින් ඒ දිහා බලාගෙන ඉන්නවා වගේම ජීලුවෝ වෙනුවෙන් ස්මාරකයක් පවා හදනවා කියලා අපහාසයට වගේ කියනවා. ඉතින් ජීලුවෝ මේ කතා ඔක්කොම අහන් ඉඳලා
අන්තිමටම පවුලේ අය ලබා දෙන දඬුවම විඳින්න ගන්නවා. ඒ අනුව ඇය ඔරුවක ජලයේ පාවෙමින් යද්දී පුංචි කාලේදී ඇයගේ ආධ්‍යාත්මික මූලයේ නැති වෙලා සටන් කරන්න බැරි වුණ හැටි මතක් වෙන්න ගන්නවා වගේම පවුලේ අය හිරිහැර කරපු හැටි මතක් වෙන්න ගන්නවා. ඒ එක්කම මෝෂන් වද ඇයට මතක් වෙන්න අරගෙන ඇයගේ ජීවිතේ ඔහු විතරක් බේරගත්ත නිසා ඒකට ස්තුති කරනවා. ඒ එක්කම ඔරුව වතුරෙන් පිරීලා යන්න අරගෙන ඇයව ජලාශයේ පතුලටම යනවා. යුන්ගී ඇතුළු පිරිස නම් හිතන්නේ එයාලා දැන් වසංගතයෙන් බේරිලා ලෙන් පවුලත් එක්ක යුන්ගීව විවාහ කරලා තියලා විශ්වාසය ඇති කරවන්න පුළුවන් කියන දේ. මෙතනට ජීලුවෝගේ දෙවනි මාමහා ෆෙන් ප්‍රධානියා ඇවිත් කෑ ගහන්න ගන්නවා. ප්‍රධානියා දඬුවමට අවසර දුන්නේ කවුද? ඔව් පවුලේ ප්‍රධානියා කියලා බනින්න ගන්නේ. යුන්ගී ඇවිත් නිදහසට කාරණා කියන්න හදනකොට හොඳ පහරක් කම්බුලට දෙනවා. ඇයි නරක හිතුවක්කාර කෙනෙක් තමන්ගේ නංගිට මේ වගේ හානියක් කරන්න කුමන්ත්‍රණයක් කරපු එකට කෑ ගහන්න ගන්නවා වගේම වැඩිහිටි පිරිසත් මෝඩයෝ රැලක් ලෙස හඳුන්වමින් කෑ ගහන්න ගන්නවා. ඒ එක්කම එක පාරටම අහස අඳුරු වෙන්න අරගන්නවත් සමගම දිය යටින් මකර කුමරු ඇවිත් ජීලුවෝව ඔහු බේර ගන්න සූදානම් වෙද්දී ඇයගේ ඇඟිල්ලේ ඇති සලකුණ දීප්තිමත් වෙන්න අර ගන්නවා. මෝෂන් ඇයට කෘත්‍රිම ශ්වසනය ලබා දීලා ඇයව අවදි කරවනවා. ඒ එක්කම විශාල ජලකඳක් සමග ඇයව එක්කගෙන උඩට මතුවෙනවා. යුන්ගීට නම් මේක දැකලා අදා ගන්න බැරි වෙනවා වගේම ජීලුවෝ ඔහුගේ මකරන් දැකලා ඔයා මකර වංශයේද කියලා පුදුම වෙලා අහනවා. ඊට පස්සේ ඇයව පාලමුඩින් නොගෙනත් තිබ්බහම ජීලුවෝගේ දෙවෙනි මාමා ඇය ගැන වද වුණ නිසා ඔහුව සනසවන්න ගන්නේ දෙව්ලොව අය හොඳ අයව ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ යුන්ගේ ළඟට ගියාම ඇය දෙන්නට යක්ෂෝ කියමින් අපහාස කරද්දී ජීලුවෝ හොඳ පහරක් කම්බුලට දෙනවා. ෆෙන් මන්දිරය ළඟ මකර වංශය පෙනී හිටියේ. ඔවුන්ට අපහාස කරන්න ඔයා කොහොමද නිර්භීත වුණේ කියද්දී යුන්ගේ ඇයට කෑ ගහන්න ගන්නකොට ජීලුවෝ එක පිට ඇයට පහර දෙන ගමන් යුන්ගේ ලෙන්හුව එක්ක ඇති සම්බන්ධය නිසා ඇයව මරන්න හදපු එකට බනිනවා වගේම මකර වංශයේ කුමාරයාවත් ඊට ඇදලා අරන් ඔහුටත් අපහාස කරමින් අපිරිසිදු සිතුවිලි වපුරපු එකට බනින්න ගන්නවා. ඉතින් ගම්වාසීන් සියලු දෙනා මකර රජුව තව කෝපයට පත් කරන්න එපා කියලා යුන්ගීට දනින් වැටෙන්න කියනවා. ඒත් යුන්ගී කියන්නේ ජීලුවෝ කියන දේවල් වලට රැවටෙන්න එපා. ඇයි මකර දෙවියන් එක්ක ඉන්න සුදුසු නැහැ. මෙයාලා යක්ෂයින් කියමින් කෑ ගහන්න ගන්නවා. ඉතින් ජීලුවෝට විරුද්ධ වුණ වැඩිහිටියෙක් එකපාරටම යුන්ගීට කෑ ගහද්දී ජීලුවෝ නම් ඔහුගේ වචනවලට අහු වෙන්නේ නැහැ. ඇයට කලින් නැති තරම් අපහාස කරමින් දොස් කිව්ව හැටි මතක නිසා. ඒ හින්දා යුන්ගී වගේම අපිරිසිදු චේතනා ඇති අයෙක් ලෙස ඔහුටත් බනින්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි අනිත් වැඩිහිටියන්ටත් ඇය බනින්න ගන්නවා. අන්තිමට බෑ ෆෙන් ප්‍රධානියා ළඟට ඇවිත් ඔයා තමයි මරණ දඬුවම දුන්න කෙනා. මං ආපහු ආවේකට ඔයා ගොඩක් කලකිරුණ ඇති නේද? මට ආධ්‍යාත්මික මූලයක් නැති වුණත් මට මරණ දඬුවමක් ලැබෙන්න ඕනේ නැහැ. ඒත් ඔයා මාව රාමු කළා වතුරේ ගිල්ලවල මරන්න හැදුවේ. අද ඉඳලා ඔයා එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ කියද්දී දෙවනි මාමා කෑ ගහනවා ඇය වැරදියට තේරුම් අරගෙන තියෙන්නේ කියලා. ෆෙන් ප්‍රධානියා කියන්නේ ඇයි ෆෙන් මන්දිරයේ දියණියක් නිසා පිටතට යන්න ඕනේ නම් විවාහ වෙන්න නැත්තම් යන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඇයි කියන්නේ විවාහ වෙන කෙනා ඇයට තීරණය කරන්න ඉඩ දෙන්න කියන දේ. එතකොට මෝෂන් මේ වෙන දේවල් දිහා නිහඬව අහගෙන ඉන්නවා පෙන්වන්නේ. ඔය අතර නීරොන්ජී මකර රජුට මෝෂන්ගේ මකර සලකුණ සාමාන්‍ය කෙල්ලෙක්ගේ අතේ ඇති කතාව කියනවා. ඒකට මකර අධිරාජ්‍යයට තරහ ගිහින් කෑ ගහනකොට නීරොන්ජී තවත් ඒකට පිටුරු දාන්නේ. එයා සලකුණ ගන්න හදද්දී මෝෂන් කෙල්ලව ආරක්ෂා කරන්න හැදුවා වගේම හැමෝම ඉස්සරහා තමන්ගේ මකර අනන්‍යතාවයට හෙළි කළා කියලා. මේක ඇහුණාම මකර අධිරාජු තවත් කෝපයටපත් වෙන්නේ මකර සලකුණ නැති මකර භූමිය යක්ෂයින්ගෙන් ආරක්ෂා කරන්නේ කොහොමද කියලා. ඒ වගේම නීරොන්ජී තවත් දෙයක් කියනවා මෝෂන් අර කෙල්ලට පෞද්ගලිකව පොරොන්දුවක් පවා දීලා තියෙනවා ඒක වහලයක් යට ජීවත් වෙන්න කියලා. එතකොට ඌව නැවත මකර භූමියට ගෙන්නන්න කියන දේ මකර රජු කියනවා. මේ අතර ෆෙන් ප්‍රධානිය සමග ලෙන් පවුලේ ප්‍රධානිය නැවත ඇවිත් විවාහ යෝජනාවක් කරනවා. ජීලුවෝගේ ආධ්‍යාත්මික බලය දැන් දියුණු නිසා වගේම ෆෙන් පවුලේ වෙද හැකියාවත් විශිෂ්ට නිසා ඔහුගේ පුතාව ජීලුවෝ සමග විවාහ කරවන්න කැමතියි කියලා. ජීලුවෝ තමන් කැමති කෙනාව විවාහ කරගන්න එක විකාර කතාවක් ලෙස ලෙන් ප්‍රධානියා හිතන්නේ. දැනටමත් පවුල් දෙක අතර
විවාහ සන්තානයක් තියෙන හින්දා. ෆෙන් ප්‍රධානියා යුන්කේව ලෙන් පවුලට ලබා දෙන්න හදන්නේ ලෙන් පවුලේ පුත්‍රයා සමග සම්බන්ධතාවයක් ඇති බව මතක් කරලා. ඒත් ලෙන් ප්‍රධානියා නම් ඒ තේට කැමති වෙන්නේ නැති වෙද්දී මෙතනට යුන්කේ ඇවිත් ලෙන් පවුලට කෑ ගහනවා. ඔහු දුන්න පොරොන්දුව මතක් කරලා. ඒත් ලෙන්හුවා ඇය ළඟට ආවහම තල්ලු කරලා බිමට ඇදලා දාලා ලැජ්ජ නැති කාන්තාවක් විදියට ඇයට බනින්න ගන්නවා. ලෙන් පවුලේ අයට ඕන කරන්නේ පවුලට විශාල ලාභයක් ලැබෙන කාන්තාවක් එකතු කරගන්න. ඉතින් මේ කරපු දේ හරි දෙයක් නෙමෙයි කියලා ෆෙන් ප්‍රධානියා කියද්දී ලෙන් ප්‍රධානියා ෆෙන්ට තමන්ගේ වටිනාකම තේරුම් ගන්න කියලා එතනින් පිට වෙලා යනවා. ඔය අතර ජීලුවෝ මෝෂන්ගේ සැබෑ ස්වරූපය දැනගත්ත නිසා ප්‍රශ්න පිට ප්‍රශ්න අහන්න ගන්නවා වගේම සේවකයන් දෙන්නත් මකරුන් දහද්දී එයාලා කුරුල්ල බව පැහැදිලි කරලා මකර ගෝත්‍රයට සේවය කරන අය කියනවා. ඉතින් ලේසියෙන් මකර වංශයට සේවය කරන්න බැරි බවත් නිලධාරියෙක් පැහැදිලි කරනවා. ඉතින් කුතුහලයේ වැඩි නිසා ජීලුවෝ මකර වංශයේ අය කන දේවල් අහන්නේ වගේම සාමාන්‍ය අය වගේ නිදා ගන්නවද ඇඳන් වලද නිදාගන්නේ නැත්තම් වතුර යට දාහනකොට සේවකයින්ට hina යනවා මේ අහන ප්‍රශ්නවලට. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් අහන්න තියෙනවා කිව්වාම මෙච්චර ප්‍රශ්න තියෙන්නේ ඇයි කියලා මෝෂන් නෑගෙන් අහන්නේ. ඒත් ඇය අහනවා එයාලා යාඥා කරනකොට ඔවුන්ට ඒ දේවල් ඇහෙනවද කියන දේ. ඒ වගේම කැම ජාතිත් ගොඩක් පූජා කළ නිසා ඒවා ඔවුන් කනවද අහනකොට මෝෂන්ට මේ ප්‍රශ්න කන්දරාවට කොහොම උත්තර දෙන්න ඕනේද කියන දේ හිතා ගන්න බැරි වෙනවා. ජීලුවෝ නම් පුදුම සතුටින් ඉන්නේ මකර වංශයේ 3 දෙනෙක් එයාගේ ඉස්සරහා ඉන්න එක ගැන. එතකොට කවදාවත් නැතුව මෝෂන් hina වෙද්දී සේවකයා කලබල වෙනවා. මාස්ටර් කවදාවත් නැතුව hina වෙනවා දැකලා. ජීලුවෝ තවත් ප්‍රශ්න අහන්නේ මකර ඔටුන්න හිමි කුමරු යක්ෂයින්ව මරණ එක ගැන. ඉතින් ඇයගේ හීනේ වෙලා තිබිලා තියෙන්නේ මකර වංශයේ අය එක්ක එකතු වෙලා යක්ෂයින් විනාශ කරන්න. ඉතින් ඒකට අවස්ථාවක් එයාට ලැබෙනවද අහනවා. මෝෂන් නම් කියන්නේ කිසි දෙයක් නොකර එයා ළඟ ඉන්න සලකුණ ඇය ළඟ තියෙන නිසා. ඇයට ඕනේ මුලින්ම ඔහු සමග විවාහයක් කරන්න හදනවා වගේ මවාපාන එක. ඒ දේ ඔහු ඉටු කළොත් ඔහුගේ සලකුණ ඉවත් කරගන්න වගේම ඔහු ළඟින් ඉන්න පොරොන්දු වෙනවා. ඒත් ඔහු මකර කුමරු නිසා මේක සුළුපටු දෙයක් නෙමෙයි. ඒ හින්දා ඔහු එකඟ වෙන්න කැමති නැහැ. ඇය අවුලෙන් වගේ එතනින් යන්නේ එයා මෝඩ වුණා කියලා. ඔන්න ඔය අතර නීරොන්ජි ලෙන්හුවාව හොයාගෙන ගිහින් ජීලුවෝ එක්ක ඉන්න මිනිහගෙන් පරිගන්න උදව් කරන්නම් කියනවා. ඒ වගේම ඔහු Tamanගේ නළල මත ඇති සලකුණ පෙන්නලා මෝෂන් යන්විෂන් පීඩා විඳින බවත් කියලා ඔහුට උදව් කරන්නම් කියනවා. ඊළඟට ජීලුවෝගේ දෙවෙනි මාමා මුණ ගැහෙන්න ගියහම ඇයගේ මාමහන්නේ අර කාමරේ හිටපු කෙනාද ඇයට විවාහ කරගන්න ඕන සම්බන්ධතාවයේ කොච්චර දුරදිග ගියාද කියලා. ජීලුවෝට නම් හරිම ලැජ්ජාවක් ඇති වෙන්නේ මේ ප්‍රශ්න අහනකොට. ඔය අතර ලෙන්හුවා නීරොන්ජිගේ උදව් ඇතිව මෝෂන්ට නැවත යන්විෂ ඇඟට ඇතුල් කරනවා. ලෙන්හුවා hina වෙමින් කියන්නේ මෝෂන්ට Tamanගේ ජීවිතේ ඉතුරු කරන්න කියලා ඔහුට කන්න ලව් කරන්න කියනවා. ඒත් මෝෂන් අමාරුවෙන් හරි ඔහුව ඉවත් කරලා දාලා පහර දෙනවා. ඔය අතර ජීලුවෝට ඇඟිල්ල සලකුණ දීප්තිමත් වීමත් එක්ක මෝෂන් අනතුරේ කියලා තේරිලා බලන්න යනවා. එතකොට ඔහු අමාරුවෙන් ඉන්නවා දැකලා ඉක්මනටම ඔහුගේ අතින් අල්ල ගැනීමත් සමග ලෙන්හුවාට පහර දෙන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ජීලුවෝට වැඩි වෙලා ඔහුව ආරක්ෂා කරන්න බැරි බව දැනගෙනත් ඇය ඔහුව දාලා පිට නොවී ළඟින්ම ඉන්නකොට මෝෂන් ඔහුගේ ආයුධය මවලා ඇයටද ඒක අල්ලන්න දෙනවා. ඒ අනුව මෝෂන් ලෙන්හුවාට හොඳ පහරක් විසිවෙන්නම දීලා ඔහුව බය කරලා එතනින් යවනවා. අන්තිමටම මෝෂන් නිහින්වම ඇදගෙන වැටෙද්දී ඔහුව ඇයගේ නිවසට එක්කගෙන ගියාම ඔහු දන්නවා ඇය ළඟ හිටියොත් සුව වෙන බව. ඒ නිසා ඇයව ලං කරගත්තාම සේවකයා පුදුම වෙලා බලාගෙන ඉන්නේ ඇයගේ ඇඟ තුල සීතල ශක්තිය තියෙනවා දැකලා. ඒ නිසා මාස්ටර් බේරුනේ කියලා තේරුම් යනවා. ඉතින් නව ඉන් ශක්තිය තියෙන නිසා තමයි ඒ ප්‍රතිරෝධයක් විදියට මකර රජු සුව වෙන්නේ. මෝෂන් අන්තිමටම ඇය ඌජින්වල පූජනීය කන්‍යාව ලෙස හඳුන්වමින් ඇයගේ ඉල්ලීමට එකඟ වෙනවා. ඒ එක්කම ඇයත් එක්ක ඔහු එකපාරටම අතුරුදහන් වෙලා මකර භූමියේ ඇති අවකාශයේ වුණ අසුර මකර මණ්ඩපයට එනවා. ඒක මකර සලකුණ තුල ඇති ස්ථානයක් වෙන්නේ. ඉතින් ඇය ළඟ සලකුණ ඇති නිසා දැන් ඇයටත් මේ තැනට එන්න පුළුවන්. මොකද දෙන්නගේම ආත්ම එකිනෙකාට සම්බන්ධ වෙලා නිසා. ඉතින් ජීවිතය හා මරණය බෙදා ගැනීමට ආත්ම ගිවිසුමක් ඇති කරගත්ත යුවලක් ලෙස ජනප්‍රවාදවල ඇති මකර වංශය හා
පූජනීය කන්‍යාව කියන බැඳීම දැන් දෙන්න අතර ඇත්ත කියලා ඇයට තේරුණාම පුදුම වෙනවා. ඉතින් මේ අවකාශය ඔහුට විතරක් ඇතුල් වෙන්න තියෙන පෞද්ගලික තැනක් නිසා දැන් ඇයටත් ඒ තැන අයිති බව පැහැදිලි කරනවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. අලුත් ඩ්‍රාමයකට ඔයාලා කැමති වුණාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි ඊළඟ කොටසින් ඉක්මනටම හමු වෙමු.